කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම ආන්‍ය හෙල්ත් ඔන්ලයින් ක්ලිනික් කාමරේට. අද අපි ඔන්ලයින් ක්ලිනික් කාමරේ කතා කරනවා ગેස්ට්‍රයිටිස් ගැන. මොකක්ද මේ ગેස්ට්‍රයිටිස් කියලා කියන්නේ? ગેස්ට්‍රයිටිස් කියලා කියන්නේ අද සමාජයේ බොහෝ දෙනෙක් මොහොත දෙන ගැටලුවක්. බඩපපුව දන එක, කෑම අරුචිය, ඔක්කාරට යන එක, වමන යන එක මෙන්න මේ ગેස්ට්‍රයිටිස් වල රෝග ලක්ෂණ විදිහට අපිට අඳුනගන්න පුළුවන්. ඔයාට ગેස්ට්‍රයිටිස් කියන රෝග ලක්ෂණ ටික ඔයා තියෙනවා කියලා ඔයාට හිතනවා නම් ඔයා අනිවාර්යෙන්ම වෛද්‍ය ප්‍රතිකාරයට යොමු වෙන එක කළ යුතුම දෙයක්. මොකද එහෙම කියන්නේ මෙන්න මේ රෝග ලක්ෂණත් එක්ක එන ආමාශයෙන් තුවාල ગેස්ට්‍රික් කැන්සර් එකක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. ඒක නිසා ඔයා අනිවාර්යෙන්ම නිසි වෛද්‍ය ප්‍රතිකාරයට යොමු වෙන එක අත්‍යවශ්‍යම කළ යුතු දෙයක්. ඉහත කියපු රෝග ලක්ෂණ එනවා කියලා අපි දැනනකොට අපි කරන්නේ ටක් ගාලා ෆාමසි එකට ගිහිල්ලා පැමිණිලි ටිකක් ඉල්ල ගන්නවා. වැරටිඩින් ටිකක් ඉල්ල ගන්නවා. එහෙම නැත්නම් මේ අපි කවුරුත් දන්න ඔමෙප්‍රසෝල්. එහෙම නැත්නම් මෙන්න මේ ඇට හෙලවෙන කරල. කවුරුත් කියන ගෑස් කරල ඉල්ල ගන්නවා. හැබැයි ඔයා දන්නවද මෙන්න මේ දේවල් වලට වැඩිය හොඳ දේවල් ગેස්ට්‍රයිටිස් වෙනුවෙන් ඔයාට ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් ඊට කියපු රෝග ලක්ෂණ ඔයාට තියෙනවා කියලා ඔයා හිතනවා නම් ඔයාට දැනෙනවා නම් බලබල ඉන්න එපා. නිසි වෛද්‍ය ප්‍රතිකාර යොමු වෙන එක අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්. ආන්‍ය හෙල්ත් ඔන්ලයින් ක්ලිනික් කාමරේට එකතු වෙලා ඉන්න ඔයා මෙන්න මේ දේවල් ඔයාට තියෙනවා කියලා ඔයා හිතනවා නම් මෙන්න මේ අපේ පල්ලෙහා තියෙන WhatsApp numbers වලට මැසේජ් එකක් දාලා තියන්න. ඔයා වෙනුවෙන් ආන්‍ය හෙල්ත් කාර්ය මණ්ඩලය වෛද්‍ය කවුරුත් දන්න අපේ වෛද්‍ය මිලින්ද සර් ගේ කාර්ය මණ්ඩලය අපි හැම වෙලෙම ඔයා වෙනුවෙන් ඉන්නවා. එහෙනම් අපේ TikTok එකත් එක්ක එකතු වෙන්න, අපේ YouTube එකත් එක්ක එකතු වෙන්න, අපේ Facebook page එක follow කරලා තියාගන්න මේ වගේ දේවල් ගැන දැනගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකම් ගිහිල්ලා එන්න.